Hi friends, welcome back to English Nab. ඉතින් tenses video series එකේ තවත් වීඩියෝ එකක් එක්ක තමයි අපි එකතු වෙලා ඉන්නේ. අපි අද කතා කරන්නේ future continuous tense කියන්නේ කොහොමද, මේක කොහොමද use කරන්නේ, කොයි විදිහටද අපි කියන්නේ ලියන්නේ. මේක context එකත් එක්කම අපි අද බලමු. Future continuous tense tells us about an action that will be happening at a certain time in the future. මොනෝහරි action එකක් අනාගතයේ යම්කිසි certain time period එකක specific time period එකක සිද්ධ වෙමින් තියෙවි කියන අදහස ගන්න තමයි අපි මේ tense එක use කරන්නේ. That means at 8 pm රාත්‍රිට the action එක තමයි study කියන එක. study කර කර ඉඳීවි. will still be going on. 8 වෙනකොට එයා study කර කර පාඩම් කර කර ඉඳීවි කියන එක තමයි මේකෙන් කියන්නේ. And let's look at the examples. Next week, ඊළඟ සතියේ we will be writing our exams. අපි අපේ exam ලියලා ඉඳීවි. ඊළඟ සතියේදී අපි ඒ දේ කර කර ඉඳීවි. කරමින් ඉඳීවි. And tomorrow at this time, හෙට මේ වෙලාවට I will be traveling to Colombo. හෙට මේ වෙලාවට මම කොළඹ යන ගමන් ඉඳීවි. ගමන් කරමින් ඉඳීවි. මම හිතනවා ඔයාලට මේකේ meaning එක පැහැදිලි ඇති කියලා. And අපි බලමු how to form the future continuous tense. කොහොමද අපි future continuous tense එකක් හදාගන්නේ? අපිට එකක් තමයි will be කියන be verb එක අවශ්‍යයි. ඒතකොට main verb එකට ing add වෙනවා. මොකද කරමින් ඉන්න දෙයක් නිසා. කරමින් ඉඳීවි කියන අදහස යනවා will be එක ing form එක add කරාට පස්සේ. ඒ වගේම අපිට මේ tense එකෙන් කතා කරද්දී subject එක plural උනත් singular උනත් දෙයක් මොනවා හරි කරන කෙනා එක්කෙනෙක්ද ගොඩක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට will be use කරන්න පුළුවන්. and අපි බලමු structure එක එනවා subject will be plus verb එක ing and rest. ඔක ඔය විදිහට මතක තියාගන්නවට වඩා ඔයාලට ලේසි මේකේ meaning එකෙන් මතක තියාගන්න. right අපි බලමු example එකක්. he will be reading. ඔහු පොතක් කියවමින් ඉඳීවි. කරන කෙනා එනවා ඊට පස්සේ will be කියන be verb එක add කරලා reading කර කර ඉන්න නිසා අපි verb එක ing දානවා. he will be reading a book. ඔහු පොතක් කියවමින් ඉඳීවි. කරන කෙනා will be and reading කියවමින් ඉන්නවා. කියවන්නේ මොකක්ද? the rest එක. මේක නම් object එක. ඔන්න ඊළඟට අපි ඒක දාලා තියෙනවා. and now let's look at how to form the negative sentences in future continuous tense. negative sentences හදනකොට අපිට තියෙන්නේ අර will be කියන be verb එකනේ අපි add කරේ. මෙතන not එකතු කරනව නෑ කියන අදහස ගන්න. අපි එකතු කරන්නේ will be not නෙමෙයි. will ළඟට තමයි අපි not එකතු කරන්නේ. will not be. අපිට පුළුවන් මේක contraction form එකෙන් ගන්න won't be කියලා. right. අපි දැන් බලමු කොහොමද negative sentence එකක් හදාගන්නේ කියලා. Here I will provide you a positive sentence. She will be using the phone. ඇය දුරකථනය භාවිතා කරමින් ඉඳීවි. අපි negative කරනකොට අපි එකතු කරන්නේ not නේ. කොතනද අපි not එකතු කරන්නේ? will ළඟට අපි ටක් ගාලා not එකතු කරනවා. She will not be using the phone. එහෙම නැත්නම් she won't be using the phone. ඇය දුරකථනය භාවිතා කරමින් නොඉඳීවි. එයා ෆෝන් එක use කර කර ඉන්න එකක් නෑ. right. and now let's look at how to make future continuous questions. එතකොට questions හදනකොට අපිට ලොකු දෙයක් කරන්න නෑ. මම බලමු අපි example එක. he will be reading a book. ඔහු පොතක් කියවමින් ඉඳීවි. අපිට question එක අහන්න ඕන මෙයා අනාගතයේ යම් මොහොතකදී මොනවා හරි දෙයක් කර කර ඉඳීවිද කියලානේ. අපි will මුලට දාලා question එක හදාගන්න පුළුවන්. will he be reading a book? will be දෙන්නම ගන්න. හොඳට මතක තියාගන්න. අපි will විතරක් අරගෙන ඉස්සරහින් තියලා ලස්සනට question එක අහනවා. ඔහු පොතක් කියවමින් ඉඳීවිද? right. and ඒ වගේම negative question එකත් අපිට බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඔයාලා contraction form එකෙන්ම use කරනවා නම් when you are speaking it is better.
එතකොට ස්පීකින් වලදී ඒ වගේම රයිටින් වලට දෙකේදීම want කියන එක යූස් කරොත් අපිට ඉක්මනට නෙගටිව් ක්වෙස්චන් එක හදාගන්න පුළුවන්. He won't be reading a book. ඔහු පොතක් කියවමින් ඉන්න එකක් නැහැ. නෙගටිව් ක්වෙස්චන් එකේදී අපි කරන්නේ අර කන්ට්‍රැක්ෂන් ෆෝම් එකෙන් අපි ලියාගතපු won't කියන වර්ඩ් එක ඉස්සරහට ගන්නවා. Won't he be reading a book? එයා පොතක් කියවමින් ඉන්න එකක් නැද්ද? පොතක් කියවමින් නොඉඳීවිද? ඔය විදිහට අහන්න පුළුවන්. right. අපි කතා කරේ future continuous tense ගැන. ඉතින් future continuous වලදී positive sentence එකක්, ඒ වගේම negative sentence එකක්, positive question එකක්, and also negative question එකක් හදන විදිය අපි දැන් ඉගෙන ගත්තා. right. අපි summary එක විදිහට බලමු. එක example එකක් අරගෙන කොහොමද මේක form වෙන්නේ කියලා. They will be playing. ඔවුන් සෙල්ලම් කරමින් ඉඳීවි. negative නා. ඔවුන් සෙල්ලම් කරමින් නොඉඳීවි. They won't be playing. ඔවුන් සෙල්ලම් කරගෙන ඉඳීවිද? Will they be playing? එයාලා සෙල්ලම් කරමින් ඉන්න එකක් නැද්ද? Won't they be playing? ඉතින් මේ lesson එකේ මේ tense එකේ මොනවා හරි අපහසු තැනක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. lesson එක තේරුණා නම් ඒකත් පහලින් කියලා තියන්න. ඊළඟ lesson එකෙන් අපි හමු වෙනවා. එහෙනම් don't forget to like, share and subscribe English Snap for more videos.